පොහොය වරුව බක් පොහොය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණින් හැම දිනාටම පින්බර දවසක් පින්බර පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරමින් පොහොය වරුණ වැඩසටහන ඔස්සේ අද දවසේ අපි හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ බක්පුර පසළොස්වක පොහෝ දිනය. අද දවස මේ පොහෝ දවසේ තියෙන වැදගත්කම වටිනාකම සිහිපත් කරමින් තමන්ගේ ජීවිතයට මේ පොහෝ දිනය තුලදී ආගමික වත්පිළිවෙත් ආදිය සිද්ධ කරන්නට ප්‍රථමයෙන් මේ දවසේ තියෙන වැදගත්කම වටිනාකම පිළිබඳව දැනුවත් වෙන්නට. මේ මාසය පිළිබඳව ගත්තහම මේ මාසය අපි හඳුන්වන්නේ බක් මාසයේ හැටියට. බක් මාසයේ යනුවෙන් මේ මාසය අපි හඳුන්වන්නේ භාග්‍යවන්ත මාසයේ හැටියට. ශාස්ත්‍රීය බව, භාග්‍යවන්ත බව පරිසරයේ තුලින්ම දකින්න පුළුවන්කම තියෙන මාසයක්. විශේෂයෙන්ම ගහකොළ අලුතින් දළුකොළ හට අරගෙන, ගස්වල ගෙඩිපළ හට අරගෙන මේ පරිසරයේ පවා මේ මාසයේ ශාස්ත්‍රීය බව අර්ථය අපිට පෙන්눔 කරන කාලවකවානුව. මේ භාග්‍යවන්ත මාසය හැම දිනාටම සතුට, සැනසීම, ඒ වගේම ශාස්ත්‍රීය බව පෙන්눔 කරන මාසයක් හැටියටයි ජනප්‍රවාදයේ තුල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ බක් මාසයේ එළඹෙන බක්පුර පසළොස්වක පොහෝ දිනේ පිළිබඳව අපි සිහිපත් කරලා බැලුවොත් මේ බක්පුර පසළොස්වක පොහෝ දිනය ශාසනික වශයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය පැත්තෙන් ගත්තත් ඊටාම සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරන දවසක් හැටියට අපිට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ බක්පුර පසළොස්වක පොහෝ දිනේ වැදගත්කම තමයි අපේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවට මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරන්නේ බක්පුර පසළොස්වක පොහෝ දිනයක් දවසේ. එදා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව දෙස බලනකොට අපේ ශ්‍රී ලංකා ද්වීපයේ උතුරු කරය නැත්නම් නාගදීපය කියන ප්‍රදේශයේදී චූලෝදර, මහෝදර කියන මේ නාග ගෝත්‍රික නායකයින් දෙදෙනා ඥාතිත්වයේ පැත්තෙන් ගත්තොත් මාමා සහ බෑන. මේ නාග ගෝත්‍රික නායකයින් දෙදෙනා යුද්ධයට එළඹිලා තිබුණ අවස්ථාවක්. දෙදෙනා රණ්ඩුවකට යුද්ධය ප්‍රකාශ කරලා තිබුණා. හේතුව හැටියට අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ මැණික් පුටුවකට සිදු කරන ලද යුද්ධයක්. මේ යුද්ධයට එළඹිලා දෙදෙනා සටනට ප්‍රවිෂ්ඨ වුණොත් මහා ජනසංහාරයක් සිද්ධ වෙන බවටත් ඒ වගේම ඒ නිසා මහා විනාශයක් සිද්ධ වෙන බවටත් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දකිනවා. ඒ සිදුවීම සිදු නොවෙන්නට ඉඩ සලස්වමින් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බක්පුර පසළොස්වක පොහෝ දිනයක් දවසේ නාගදීපයට වැඩම කරන්නේ. නාගදීපයට වැඩම කරන අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ එසේ වැඩම කළයින් පස්සේ මේ යුද්ධයේ තියෙන අනිසි ප්‍රතිඵල පිළිබඳවත් ඒ වගේම ද්වේෂ සහගත වීම, වෛරී සහගතව කටයුතු කිරීම, ඒයින් සිද්ධ වෙන හානිදායක බව පිළිබඳවත් අනුශාසනාවන් සිද්ධ කළා, ධර්මදේශනාවන් සිද්ධ කළා. ඒ ධර්මදේශනාවන් කෙරෙහි පහදින චූලෝදර, මහෝදර දෙපළ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ වචනයට අවනත වෙමින් මේ යුද්ධය නතර කළ බව අපිට ඉතිහාසයේ තුල දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අය ධර්මයේ පිළිබඳව පැහැදීමක් ඇති කරගෙන බුදුන් සරණ ගිය ශ්‍රාවකයින් බවට පත් වුණ බවයි අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඉතිහාසය අධ්‍යයනය කරලා බලනකොට තවත් විශේෂ සිදුවීමක් සිදු වුණ බව ඉතිහාසයේ දැක්වෙනවා. ඒ තමයි මේ චූලෝදර, මහෝදර දෙපළගේ යුද්ධයට සහාය ප්‍රකාශ කරන්න
කැලණිය ප්‍රදේශයේ බාරව සිටි මණියක්කික කියන නාග රජුරුව ප්‍රාදේශීය නායකයා නාගදීපයට සම්බන්ධ වෙලා හිටියා. මේ නාගදීපයට සම්බන්ධ වෙලා හිටපු මණියක්කික නා රජුරුව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රථමව ලංකාවට වැඩම කළේ මහියංගණයට. ඒක අපි හැමදෙනාම දන්නවා. මේ මහියංගණයට වැඩම කළ අවස්ථාව තුලදී මේ මණියක්කික නාග රජුරුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ බවටත් තොරතුරු දැක ගන්නට පුළුවන්කම තියෙනවා. මේ මණියක්කික නාග රජුරුව නාගදීපේදීත් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා එතනදී නැවත වතාවක් ආරාධනා කරනවා තමන්ගේ බල ප්‍රදේශයේ උන කැලණිය ප්‍රදේශයටත් ලෞතර බුදුරජාණන් වහන්සේට වැඩම කරන්න කියන ආරාධනාව මණියක්කික නා රජුරුව සිද්ධ කළෙත් මේ බක්පුර 15ක් බොහෝ දිනේදී නාගදීපයේදීමයි කියන එකත් අපේ ඓතිහාසික තොරතුරු අනුව අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා තථාගත ලෞතර බුදු කෙනෙකුගේ බුදුපා පහසින් දෙවන වතාවටත් මේ උතුම් වූ පුණ්‍ය භූමිය පවිත්‍රත්වයට පත් වුණ දවසක් හැටියට මේ බක්පුර 15ක් බොහෝ දිනේ අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ ඒ ආගමික වත්පිළිවෙත් ආදිය සිදු කරන අවස්ථාව තුලදී ඒ කාරණාවත් සිහිපත් කරමින් සිහි ගන්වමින් අපි හැමදෙනාටම ආගමික වත්පිළිවෙත්වල යෙදෙන්නට පුළුවන්කම තියෙනවා. මේ බක් මාසයේ පිළිබඳව ගත්තහම ශ්‍රී ලාංකික අපිට ඊටාම වැදගත් මාසයක් හැටියටත් සිහිපත් කරනවා. මේ මාසයේ තියෙන වැදගත්කමත් සිහිපත් කරමින් කෙටියෙන් නමුත් අනුශාසනාවක් සිද්ධ කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ බක් මාසය කියලා කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර හා බැඳුන මාසයක් හැටියටයි අපි සිහිපත් කරන්නේ. ඒ සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්කමයි. මේ චාරිත්‍ර වාරිත්‍රත් එක්ක අපි බැඳිලා ඉන්නවායි කියලා කියන කාරණේ තුලදී ධර්මානුකූලව ඒකට යම්කිසි ප්‍රවිෂ්ටයක් ගත්තොත් පින්වතුනි අපේ ජීවිතය තුල තියෙනවා අපිට යුතුයකම් සහ වගකීම් කියලා කොටසක්. මේ යුතුයකම් වගකීම් අපි අපේ ජීවිතය තුල කොයිතාක් දුරකට ඉෂ්ට සිද්ධ කරනවද? මොකද මේ සමාජ සම්බන්ධතා කියන එක, මානව සම්බන්ධතා කියන එක රැඳී පවතින්නේ යුතුයකම් සහ වගකීම් ඉටු කරන තාක්කල් පමණයි. දෙමාපියන් දරුවන්ට, දරුවන් දෙමව්පියන්ට, නෑදෑයින් අනිකුත් නෑයින්ට, ඒ වගේම තමන්ගෙන් උදව්පකාර බලාපොරොත්තු වෙන, තමන් ආශ්‍රය නිශ්‍රය කරන සමාජයට යුතුයකම් වගකීම් ඉටු කරන තාක්කල් ඒ මානව සම්බන්ධතා ඊටාම හොඳ මට්ටමකින් පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බක් මාසයේ ගත්තොත් එහෙම මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රාත් එක්ක මේ යුතුයකම් වගකීම් පිළිබඳව නැවත වතාවක් අපි සිහිපත් කරන කාල වකවානුව. වැඩිහිටියන්ට සලකන, දෙමව්පියන් බැහැ දකින, ඥාති හිත මිත්‍රාදීන් ඒකරාශී වෙන කාල පරාසයක් තමයි මේ බක් මාසය නැත්තම් මේ අවුරුදු සමරන කාල පරාසය. ඒ නිසා පින්වතුනි යුතුයකම් වගකීම් අපි අපේ ජීවිතය තුළ සිද්ධ කළ යුතුමයි. මොකද හේතුව අපි කෙරෙහි පැවරිච්ච, අපි වෙත පැවරිච්ච යුතුයකම් කොටසක් මේ ලෝකයේ තුල තියෙනවා. වගකීම් කොටසක් මේ ලෝකයේ තුල තියෙනවා. සිඟාලෝවාද සූත්‍ර දේශනාදීදී බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව මේ යුතුයකම් වගකීම් එක එක්කෙනාට පැවරිලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ කාලපරාසය තුල තමා වෙත පැවරුණ යුතුයකම් වගකීම් පිළිබඳව මනාව හඳුනාගෙන තමන්ගේ ආදරණීය දෙමව්පියන්, වැඩිහිටියන්, ඥාතීන්, සමාජය තුල ආශ්‍රය කරන අනිකුත් ජන කණ්ඩායම් එක්ක ඒ යුතුයකම් වගකීම් මනාව හුවමාරු කරගෙන ඒ මානව සම්බන්ධතා නිසි ආකාරයෙන් ගොඩනගාගෙන ද්වේෂය, වෛරය, තරහව, හිතමනාපකම් වගේ දේවල් මේ තාක් දුරට පැවතුනා නම් ඒ දේවලුත් හිතින් අකාමකාගෙන යහපත් මිනිසුන් හැටියට ජීවත් වෙන්නට අදිෂ්ඨාන කරගන්නා හැටියටත් මේ මොහොත තුලදී අනුශාසනාවන් සිද්ධ කරමින් මේ භාග්‍යවන්ත මාසය ඔබ හැමදෙනාට භාග්‍යයක්ම උදා වේවා. මේ පින්බර පොහෝ දිනේ ඔබට දාන ශීල භාවනාදී පින්කම් කටයුතු සිද්ධ කරගෙන යහපත් හොඳ ජීවිත ගත කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද පොහෝ දින පොහොය වරුණ වැඩසටහන මෙතකින් නිමාවට පත් කරනවා. හැම දිනාටම
තෙරුවන් සරණයි. පොහොය වරුව Rhythm.